දැන් තමයි ඔන් කරේ. හරි. දැන් මොනව කරන්නද ඉතින්? මෙතන ඉඳන් රෙකෝඩ් කරමු. හරි. දැන් තමයි රෙකෝඩින් එක අපිට ඔන් කරන්න උනේ. රෙකෝඩින් එක බලන ළමයි. අපි පටන් ගත්තේ පේපරේ අද සාකච්ඡා කරන ඊයේ පේපරේ ඉතුරු ටික. අපි පටන් ගත්තේ 8 වෙනි ප්‍රශ්නයෙන්. 8 වෙනි ප්‍රශ්නයෙන් පටන් ගත්තේ. දැන් යන්නේ මේ 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නය ඒ ප්‍රශ්න 4 කරන්න බැරි වුණ ප්‍රශ්න 4 නෝට් එක මම දාන්නම්. ඔයාලා නෝට් එක ඇතුළේ ලියා ගන්න පුළුවන්. හොඳේ? හරි. ඉතුරු ටික ඉඳන් මේකේ බලන්න. හරි. මතක් කරේවත් නෑනේ ළමයි රෙකෝඩින් එක දාන්න මට ඔයගොල්ලෝ. හරි. 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 ඕකේ. 144 ගුණ කිරීම 2 සමානයි 18යි h. හොඳේ? හරි. එහෙනම් h තමයි මෙතන තියන්න ඕනේ. h තමයි මෙතන තියන්න ඕනේ. ගුණ කිරීමේ 18 එහා පැත්තට ගියාම බෙදීමේ 18 බවට පත් වෙනවා. එහෙනම් 144යි 144 ගුණ කිරීම 2 ගුණ කිරීමේ 18 එහා පැත්තට ආවම බෙදීමේ 18 බවට පත් වෙනවා. සමානයි h. සමානයි h. එහෙනම් මේ බලන්න. 144 ගුණ කිරීම 2 බෙදීම 18 සමානයි h. කැපෙන විදිය බලන්න. 2ට 1යි 18ට 9යි 9යි 144යි ගුණ වෙනවා. ගුණ වෙනව නෙමෙයි බෙදෙනවා. මේක අනිවාර්යයෙන්ම 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා බලන්න. 3ෙන්ද නැත්තම් 9ෙනුත් බෙදෙනවා හැබැයි නේ. මෙන්න 18යි 36යි 36යි 6 වරක් 4 ඔබෙන් මේ බලන්න 36 වරක් 4 බලන්න 4 වරක් 6 24න් 4 දැම්ම දෙකක් ඉදිරියේ 4 වරක් 3 12යි 2යි 14යි හරි හරි මේ බලන්න දැන් මේ සුළු කරන විදිය කියන්න යන්නේ දැන් මම බැලුවා 18 ඒවා දෙකක් 36යිනේ 36යි. එතකොට මගේ ඔළුවට එකපාරට ආවා මෙතන අන්තිමට 4ක් තියෙනවා. හොඳේ. එතකොට මම බැලුවා 36යි මෙතන 4ක් තියෙනවා කියන්නේ එහෙනම් 36 ඒවා 4ක් වෙන්න බැරිද කියලා. ඇයි ඒ 6 වරක් 4 24. එතකොට මෙතනින් ආයෙනේ දාන්නේ දෙකනේ. කොහොම හරි ඔයගොල්ලෝ කැමති විදිහට මේක සුළු කරන්න. හොඳේ. කිසි ගැටලුවක් නැහැ. මම සුළු කරපු විදිය කියන්නේ. එතකොට මම බැලුවා 36 ඒවා 4ක් 144යි හරි. එහෙනම් වැඩේ හරි කියලා මං හිතුවා. එහෙනම් මේ 36 ඒවා 4ක් 144යි නම් 18 ඒවා කීයක්ද 144 වෙන්නේ 8ක්. ඒක ගණන් කරලා බලන්න. 18ට 18 ඒවා එකයි 144ට 8යි. 8 වරක් 2 16යි. එහෙනම් 16යි සමානයි 16 සමානයි සෙන්ටිමීටර් h. 16 සමානයි සෙන්ටිමීටර් h. ඔමින් මේක පොඩක් කපලා හදමු. 16යි සෙන්ටිමීටර් h. හරි. තේරුණාද කතන්දරේ? ඔන්න ආපහු ටිකක් කියලා දෙනවා බලා ගන්න. ත්‍රිකෝණයක වර්ගඵල සූත්‍රය තමයි භාගයේ වතාවක් ආධාරකයේ වැඩි කිරීම ලම්බුස. ආධාරකය හොයාගන්නේ ත්‍රිකෝණයක බර වැටෙන පාදය තමයි ආධාරකය. ලම්බ උස කියන්නේ ආධාරකයත්
ඉහළ ශීර්ෂ කෝණයත් අතර ඍජු උසට. ඒ කියන්නේ ආධාරකයත් මේ ඉහළ උසත් අතර කෝණය අංශක 90යි. මේ තියෙන්නේ අංශක 90 මෙන්න මේව තමයි අපි පෙන්වන්නේ. ඕක තමයි ලම්බ උස. එහෙනම් මේකට අනුව ආධාරකය 18යි, ලම්බ උස තමයි h. h තමයි හොයන්න ඕනේ. එහෙනම් අපි ආදේශ කරා වර්ගඵලය දීලා තිබ්බ හින්දා වර්ගඵලය ආදේශ කරා. 144යි වර්ග සෙන්ටිමීටර්. භාගය වැඩි කිරීම 18යි සෙන්ටිමීටර්. h 144ට වැඩි කිරීම භාගය වැඩි කිරීම 18යි h. h තනි කරගන්න නම් මේ ඔක්කොම මෙහාට දැම්මා. පල්ලෙහා තියෙනේව උඩට ගියා, උඩ තියෙනේව පල්ලෙහාට ගියා. පල්ලෙහා තිබ්බ දෙක ඌ එහා පැත්තේ උඩට ගියා, උඩ තිබ්බ 18 මෙහා පැත්තේ පල්ලෙහාට ආවා. ඊට පස්සේ h සුළු කරලා 16 කියලා හෙව්වා. හරි. chat එකේ දාන්න තේරුණාද නැද්ද කියලා? chat එකේ දාන්න තේරුණාද නැද්ද කියලා? ඉක්මනින් දාන්න. ඉක්මනින් දාන්න. ඉක්මනින් දාන්න chat එකේ තේරුණාද නැද්ද කියලා? good. good නියමයි. නියමයි. සුපිරි. හරි. ලියා ගන්න විනාඩියක් දෙන්නම්. ඉක්මනින් ලියා ගන්න. ලියා ගන්න විනාඩියක් දෙන්න ඉක්මනින් ලියා ගන්න. අද සදෙව් ඉන්නවද? සදෙව් ඉන්නවද? හරි good. ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි. හරි. යන් ඊළඟ ප්‍රශ්නෙට. ලියලා ඉවර කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ලියලා ඉවර කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ලියලා ඉවර කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහ. ලියලා ඉවර නැති කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ලියලා ඉවර නැති කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. 11 වෙනි ප්‍රශ්න. හරි. හරි. 12 වෙනි එක 12 වෙනි එක 12 වෙනි එක සුළු කරන්න 2y බෙදීම 3 අඩු කිරීම y බෙදීම 5 වීජීය භාග පෑන්නේ කොට මෙහාට ආරමු වීජීය භාග මේකත් තමයි වීජීය භාග වීජීය භාග වීජීය භාග තියා මොන භාග වුණත් සුළු කරන්න මොකක්ද තියෙන්න ඕනේ භාග එකතු කරන්න අඩු කරන්න මොකක්ද තියෙන්න ඕනේ හරයන් සමාන වෙන්න ඕනේ වීජීය භාග නෙමෙයි මොන භාග වුණත් එකතු කරන්න අඩු කරන්න මොකක්ද තියෙන්න ඕනේ හරයන් සමාන වෙන්න. දැන් මේකේ හරයන් සමානද නැහැනේ. හරයන් සමාන නැහැ. හරයන් සමාන නැත්නම් මොකද කරන්නේ? හරයන් සමාන කරගන්නවා. මේ හරයන් සමාන නැහැනේ වැලු බැලමට. මොකද්ද කරන්නේ? මේ දැන් මෙයාගේ හරය 3 මෙයාගේ හරය 5. මේ දෙන්න කොහොමද සමාන කරන්නේ? මෙයාව මොකක් හරි එකකින් ගුණ කරලා 5 හදා ගන්න පුළුවන්ද? බෑ. මෙයාව මොකක් හරි එකකින් ගුණ කරලා 3 හදා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් දෙන්නට දෙන්න හදා ගන්න අමාරුයි. එහෙනම් දෙන්න මාරු කරගෙන ගුණ කරනවා. මෙයාව 3ෙන් ගුණ කරනවා. මෙයාව 5ෙන් ගුණ කරනවා. එතකොට 5 වරක් 3 15යි. මෙතනත් 5 වරක් 3 15යි. එතකොට සමාන වෙනවා. එහෙනම් එහෙම කරමු. 5 වැඩි කරේ 3ෙන්. එහෙනම් මෙයාව 3ෙන් ගුණ කරනවා.
පල්ලෙහා විතරක් ගුණ කරලා බෑ උඩ එක්කෙනා අඬනවා උඩ එක්කෙනාවත් තුනෙන් ගුණ කරනවා 3 ගුණ කරේ 5න් 3 ගුණ කරේ 5න් එහෙනම් 3 5න් ගුණ කරනවා පල්ලෙහා එක්කෙනා විතරක් බෑ උඩ එක්කෙනා අඬනවා මේ අඬනවා මෙන්න උඩ එක්කෙනාත් ගුණ කරනවා ඒකෙන්ම ගුණ කරනවා එහෙනම් මේ බලන්න එහෙනම් මේ බලන්න දෙවරක් 5 10යි 10යි y පල්ලෙහා 15යි ඍණ 3 වැඩි කිරීම y 3යි y 3 ගුණ කිරීම y 3යි y 5 වරක් 3 15යි දැන් හරි හරයන් සමානයි දැන් හරි හරයන් සමානයි එහෙනම් 15යි 10යි y ඍණ 3යි y මල් 10න් මල් 3ක් ගියාම මල් 7යි 15යි ඔන්න පිළිතුර ඔන්න පිළිතුර 7යි y බෙදීම 15 ඔන්න 12 වෙනි එක 13 වෙනි එක අංජලි ඉන්නවද අංජලි ඉන්නවද chat එකේ දාන්න අංජලි ඉන්නවද කියලා අංජලි ඉන්නවද කියලා chat එකේ දාන්න ඉක්මනින් දාන්න ඉන්නවා නම් ඉන්නවා කියලා තව එක පාරක් කියලා දෙන්න very good හරි ඕම තමයි ඉන්න ඕනේ තව එක පාරක් කියලා දෙන්න හරි අංජලි ඉන්නවද නෑනේ හරි හරි ඕකේ තව එක පාරක් කියලා දෙන්න අහගන්න 2යි y බෙදීම 3 y බෙදීම 5 භාග බීජීය භාග නෙමෙයි මොන භාග වුණත් මොකද්ද වෙන්න ඕනේ හරයන් සමාන වෙන්න ඕනේ හරයන් සමාන වෙන්න ඕනේ හැබැයි මේ දෙන්නගේ හරයන් සමාන නෑ මේ දෙන්නගේ හරයන් සමාන නෑ ඒක නිසා හරයන් සමාන කරගන්න ඕනේ හරයන් සමාන කරගන්නේ කොහොමද 3 මොකක් හරි එකකින් ಗುಣ කරලා 5 හදා ගන්නත් බෑ 5 මොකක් හරි එකකින් ಗುಣ කරලා 3 හදා ගන්නත් බෑ එහෙනම් මොකද්ද කරන්නේ එහෙම හදා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැත්තම් කරන්නේ දෙන්නට දෙන්න මාරු කරගෙන ಗುಣ කරනවා මෙයා 5නේ මෙයා 3නේ 3 ගුණ කරනවා 5න් 5 ගුණ කරනවා මෙයාගෙන් 3ෙන් එතකොට 5 වරක් 3 15යි 5 වරක් 3 15යි ඔන්න සමාන වෙනවා එහෙනම් දැන් හරයන් සමාන කරගන්න පුළුවන් අපි දැන් හරයන් සමාන කරගන්න මොකද්ද කරේ 5 ගුණ කරා 3ෙන් දැන් 5 3ෙන් ගුණ කරා පල්ලෙහා විතරක් ගුණ කරලා බෑ උඩ එක්කෙනා අඬන අනිවාර්යෙන් උඩ කෙනාවත් ගුණ කරන්න ඕනේ ඒකෙන්ම 5 3ෙන් ගුණ කරා නම් උඩ එක්කෙනා 3ෙන් ගුණ කරන්න ඕනේ මෙතන 5 3ෙන් ගුණ කරා නම් උඩ එක්කෙනාවත් දැන් මෙතන 5න් ගුණ කරලා තියෙන්නේ මේ මෙතන 3 තිබ්බේ 3 ගුණ කරේ 5න් එහෙනම් මේ 3 මෙතන ගුණ කරන්න ඕනේ කීයෙන්ද 5න් මෙයාව 5න් ගුණ කරොත් උඩ එක්කෙනාවත් 5න් ගුණ කරන්න ඕනේ එහෙනම් ඔන්න කතන්දරේ හරි 5 වරක් 2 10යි 10යි y 5 වරක් 3 15යි 3 ගුණ කිරීම y 3යි y 5 වරක් 3 15යි එහෙනම් දැන් සාමාන්‍ය භාග ගුණ කිරීම මම කලින් සතිවල කියලා දුන්නා අමතක නා රෙකෝඩින් බලන්න අදම ඒ රෙකෝඩින් එකේ අවශ්‍ය කැලේ හරි බලන්න නෝට් එක හරි බලන්න 10යි y අඩු කිරීම 3යි y බෙදීම 15 යට 15 මල් 10න් මල් 3ක් ගියාම මල් 7යි එහෙනම් 10යි y වලින් 3යි y ගියාම 7යි y බෙදීම 15යි ඔන්න උත්තරේ ඔය නැවත තේරුම් කරලා දෙන්න කිව්ව පුතාට තේරුණාද කියලා chat එකේ දාන්න අනිත් කට්ටියටත් තේරුණාද කියලා chat එකේ දාන්න ඉක්මනින් අනිත් කට්ටියටත් තේරුණාද කියලා ඉක්මනින් chat එකේ දාන්න අනිත් කට්ටියටත් තේරුණාද කියලා ඉක්මනින් chat එකේ දාන්න
good, very good. නියමයි. නියමයි. හරි. good. නියමයි. නියමයි. හරි. 13 වෙනි ගාන පයිතගරස් ප්‍රමේය භාවිතා කරන්න තියෙන්නේ. අපි කලින් කරා මතක් කරගන්න පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය. ළමයි මම වැඩක් කරනවා මම මේ මාසේ අන්තිම සියලුම දෙනා පන්තියට ජොයින් වෙන වෙලාවක සියලුම දෙනා පන්තියට ජොයින් වෙන වෙලාවක හැමෝම ජොයින් වෙන්න ඕනේ. මම chat එකෙන් ප්‍රශ්න අහනවා. chat එකෙන් නෙමෙයි ප්‍රශ්න අහන්නේ. මම ඕගොල්ලන්ගේ attendance එක බලලා මම නම කියන කෙනා mic එක on කරලා මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. හොඳේ? ඔයා නිකන් හරි එක මග හැරියොත් මම ඔයාගේ මං ක්‍රූර වෙන්න කැමති නෑ ඉතින්. ඔයගොල්ලන් හදන්න එපැයි නේද? මිස් කරන්න එපා හොඳේ? හොඳ ළමයිනේ. ඒ සෙෂන් එක මිස් කරන්න එපා. මම ප්‍රශ්න අහන සෙෂන් එක මිස් කරන්න එපා. මම ප්‍රශ්න අහන සෙෂන් එක මිස් කරොත් මම දුකයි ඉතින් මටත් දුකයි. මම ඔයාගේ නම ගෲප් එකේ දානවා. මම ඕගොල්ලෝ දන්නේ නැතුනට මම ඔයගොල්ලන්ගේ ඔක්කොගේම ඇටෙන්ඩන්ස් අරන් තියෙන්නේ. මට කියන්න පුළුවන් කවුද ආවේ පන්තියට කවුද නොආවේ අහවල් දවසේ ආවේ කවුද කියලා. මගේ වෙනම කට්ටියක් ඉන්නවා ඕගොල්ලන්ගේ නම් වලින් ඇටෙන්ඩන්ස් ගන්න. ඒතකොට මම ඕගොල්ලෝ පන්තියට එද්දී ඕගොල්ලන්ගේ නම් ඔක්කොම තියෙනවා මං ගාව. ඒතකොට ඒ නම් එක බලලා අදාළ නම්බරයට මං මැසේජ් එකක් දානවා. අම්මට කෝල් එකක් ගන්නකම්ම මම මැසේජ් එකක් දානවා. හරිද? ඒ හින්දා මේ බය වෙන්න එපා. මම එහෙම ලැජ්ජ කරන්නේ නැහැ දන්නවනේ ප්‍රශ්න ටිකක් අහමු. මයික් එක ඔන් කරලා. පව් නෑ ඉතින් ටිකක් ඕගොල්ලන්ගේ හොඳටනේ කරන්නේ. ඕගොල්ලන්ගේ හොඳටනේ කරන්නේ ප්‍රශ්න අහනවා මයික් එක ඔන්න ඔන්න දැන් ඔයාලට මගෙත් එක්ක කතා කරන අවස්ථාවකුත් තියෙනවා එතකොට මරුනේ. ඔයාලට කැමති නම් වීඩියෝ කෝල් කරන්නත් පුළුවන්. එතකොට අපිට පේනවා. ඔයාටත් මගෙත් එක්ක මුණට මුණ කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ ඕෆ් කරන් සද්දෙන් කතා කරන්න පුළුවන්. හොඳයිනේ මරුනේ. උත්තර දන්නේ නැත්තම් ඔයාව ඉතින් මේ සෙනග ගොඩක් නැද්ද ඔයාලා ලැජ්ජ වෙයිද දන්නේ නැහැ. හොඳේ? මේ දැන්ට කරපු අයින් මම එකෙන් ප්‍රශ්න අහන්නේ. පයිතගරස් ප්‍රමේය අනු කුමක්ද? නේ? භාග සුළු කරන්න මොනවාද තියෙන්න ඕන දේවල්? ඔය වගේ ප්‍රශ්න අහන්න. ප්‍රමේයන් ටික අහනවා. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද? ඔන්න ඔය වගේ ඒවා අහනවා. මට දැම්ම කරන්නත් හිතෙනවා ළමයි. දැම්ම කරන්නත් හිතෙනවා. හරි හරි. ඔයා දන්නවනේ මම එහෙම අවුලක් නැහැ කියලා. වැරදුනොත් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔයා මොකද කරන්නේ? මාසෙකට එකපාරයිනේ මේ වගේ රිස්ක් එකක් ගමු. මාසෙකට එකපාරයිනේ. ඒතර ඔයා බලනවනේ හැමදාම. ඒතර ඔයා බලනවා හැමදාම. නැත්තම් ඔයා බලන්නේ. නැත්තම් ඔයා අමතක කරලා එනවා හැමදාම. අද පන්තිනේ ඔය ඉන්නවා කියලා වෙනවා. මේක කරොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට තුන්වෙනි වාරේ ලකුණු වැඩි වෙනවා. ඔයාලා නැත්තම් බලන්නේ නැහැ ළමයි ඈ. කොච්චර කිව්වත් බලන්නේ නැහැ ඕගොල්ලෝ. මට තේරෙනවා ඈ. මට තේරෙනවා හොඳට. මට හොඳට තේරෙනවා ඕගොල්ලෝ පන්තියට එනකොට පොත ගන්නවා ලියනවා එච්චරයි ආපහු ඊළඟ පන්ති දවසට තමයි පොත අරන් ලියන්නේ. නැද්ද? අවංකින් කියන්නේ එහෙම නෙමෙයිද කියලා. අද පොත දැන් ලියලා තියෙනවා ආපහු ගන්න ඊළඟ සිකුරාදා. ඒකත් ලියන්න විතරයි. නේ? ඒකනේ හරියටම හරි කියලා දාන දෙන්න ඕනේ දෙකක්. අර යාළු යා හැබැයි සමහර කට්ටිය නෑලු.
එහෙම කරන්න එපා. හොඳේ? එහෙම කරන්න බෑ. මට නිකන් තේරෙන ඕගොල්ලන්ට මේ උගන්නපු නිකන් අමතකයි වගේ. මට දෙයක් හිතුනොත් ළමයි ඒක හරි හොඳේ. හැබැයි මට තේරුණොත් මං නිකන් හරි මට තේරුණොත් මම නිකන් මහන්සි වෙනවා විතරයි මේගොල්ලෝ මහන්සි වෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ උගන්නනවා මේ පොඩ්ඩක් පාඩම් කරන්නේ නැහැ පොඩ්ඩක් බලා ගන්න නැහැ කියලා මම සින්දු කියන එක නවත්තනවා ඈ. මොකෝ කියන්නේ? මොකෝ කියන්නේ? ඔට්ටුද? මට තේරුණොත් නිකන් හරි ඕගොල්ලෝ මම කියන දේ අහන්නේ මං විතරයි මහන්සි වෙන්නේ. ඕගොල්ලෝ පාඩම් කරන්නේ ඔහේ එනවා කියලා තමයි මම සින්දු කියන එක නවත්තනවා. හොඳේ? ඒ හින්දා මට එහෙම හිතුනොත් මම කරනවා. ඒ හින්දා මට එහෙම හිතෙන්න දෙන්න එපා. හොඳේ? එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දවසට විනාඩි 15ක් බලන්න ඕනේ ගණන් ඈ. දවසට විනාඩි 15ක් මුකුත් කරන්න ඕනේ නෑ. ඔය පොත හොඳට කියවගෙන යන්න. ඔයා ලියන පොත හොඳට කියවගෙන යන්නකෝ. විනාඩි 15ක් දවසට. විනාඩි 15න්නේ ළමයි. ඇතිනේ ළමයි. පුළුවන්නේ. සින්දු දාන්නෙත් නෑ. සින්දු දාන්නෙත් නෑ. ඔහේ පන්තිය පටන් ගන්නවා බැනගෙන යනවා. බැනගෙන ගිහිල්ලා එහෙම කරනවා. සින්දු දාන්නෙත් නෑ සින්දු කියන්නෙත්. එහෙම වුණොත් හැබැයි එහෙම වෙන්න දෙන්න එපා. හරිද? එහෙම වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න දෙන්න එපා. එහෙම කරන්නේ නෑනේ. හරි. ප්‍රොමිස් වෙන්න එහෙම කරන්නේ නෑ කියලා. හරි. ප්‍රොමිස් වෙන්න අද ඉඳන් දවසකට විනාඩි 15ක් පොත පෙරලලා බලනවා කියලා. පොත පෙරලලා ඒක නෝට් එක පොඩ්ඩක් කියවන විනාඩි 15ක්. ටක් ගාලා දාන්න. ප්‍රොමිස් කියලා දාන්න. ප්‍රොමිස්. 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 හරි ඔන්න මට ප්‍රොමිස් වුණා. මට පේනවා හැබැයි මට තේරෙනවා මම ඕගොල්ලන්ගේ සර්නේ ළමයි. දැන් අවුරුදු ගානක් තිස්සේ මම අවුරුදු 24ක් වුණාට දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ ළමයින්ට උගන්වලා මට තේරෙනවා ළමයින්ගේ විදිය. ඔව් අද කට්ටිය ටිකක් අඩුයි. වැස්ස හින්දා වෙන්නේ නැති. මේ මට තේරෙනවා. ඒ හින්දා මේ මට තේරෙනවා. ඒක නිසා මේ එහෙම කරන්න එපා. හොඳේ මට තේරෙනවා. හරි. දැන් තරහද මාත් එක්ක නෑනේ. ඇත්තටම මම ඕගොල්ලෝගේ මේ පන්ති හරි ආසාවෙන් කරන්නේ. මට දැන් සුපිරි කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්නේ. මම හරි ආදරේ ඔයගොල්ලෝ. මාර ආසාවෙන් කරන්නේ මේ පන්ති. මාර ආසාවෙන් මේ පන්ති කරන්නේ. හරි. හැමදාම එන්න ඕනේ හොඳේ. වැඩ ටික කරන්න ඕනේ. තුන්වෙනි වාරේ ලකුණු ගොඩාක් ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි මම සතුටු වෙන්නේ. එහෙම ගත්තොත් තමයි මම සතුටු වෙන්නේ. තේරුණාද? තුන්වෙනි වාරේ ලකුණු ගොඩාක් අරගෙන මාව බලන්න එන්න ඕනේ. හොඳේ? හා. ඒ ආසාව දිගටම තියාගන්න අපිත් ආදරේ. හරි. හරි ටක් ගාලා මෙඩික් කරමු. හොඳේ? හරි. good. හරි. ටක් ගාලා මෙඩික් කරමු. පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතර. හරි දැන් හැමෝම අහගන්න. දැන් හරි. දැන් හොඳ ළමයින්. හරි අපි ඔය පස්සේ කතා කරමු. පාර මං කියන්න. පාර මං කියන්න. පස්සේ කතා කරමු. හොඳයි? හරි. එළගෙඩි. දැන් මේක බලන්න. දැන් මේක බලන්න. දැන් හරි. දැන් බලන්න. පයිතගරස් ප්‍රමේය දාන ඍජුකෝණී ත්‍රිකෝණ වලට පයිතගරස් ප්‍රමේය දාන ඍජුකෝණී ත්‍රිකෝණ වලට මෙන්න මේ BC පාදේ මෙන්න මේ x තමයි හොයන්න ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය කියන්නේ මේ 90 ඉස්සරහා පාදයට 90 ඉස්සරහා පාදයට තමයි කර්ණය කියලා කියන්නේ.
එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක කරණය කියන්නේ අනුවිස්තරත් පාදයට. පයිතගොරස් ප්‍රමේයදි කියනවා පයිත ප්‍රමේයදි කියනවා පයිත ප්‍රමේයදි කියනවා කරණයෙන් පටන් ගන්න කියලා. කරණයෙන් පටන් ගන්න. එහෙනම් මේක කරණය මේක එක පාදයේ මේක දෙක පාදයේ කියලා දැම්මොත් පයිතගොරස් ප්‍රමේය කියන්නේ කරණයේ වර්ගය සමානයි එක පාදයේ වර්ගය. එකතු කිරීම දෙක පාදයේ වර්ගය. ඕක තමයි පයිතගොරස් ප්‍රමේය. කරණයේ වර්ගය එක පාදයේ වර්ගය ධන දෙක පාදයේ වර්ගය. එහෙනම් මේකට පයිතගොරස් ප්‍රමේය යොදමු. එහෙනම් මේකට පයිත ප්‍රමේය යොදමු. පයිත ප්‍රමේය යොදමු. කරණය කියන්නේ මෙන්න මේක මේ තියෙන්නේ කරණය. කරණය මේ තියෙන්නේ. කරණය ඔන්න 13 වර්ගය. කරණය 13 13 වර්ගය. කරණය 13 13 වර්ගය සමානයි. අනිත් පාද දෙක මොකද්ද? 12යි සෙන්ටිමීටර් වර්ගය ධන x වර්ගය. 12යි සෙන්ටිමීටර් වර්ගය ධන x වර්ගය. ඔන්න. එහෙනම් 13 වර්ගය 169යි. සෙන්ටිමීටර් වර්ගයේ හින්දා වර්ග සෙන්ටිමීටර් සමානයි 12 වර්ගය 144යි වර්ග සෙන්ටිමීටර් ධන x වර්ගය. හොයන්න ඕනේ මොකද්ද? x. එහෙනම් මේක ගන්නවා මේ පැත්තට. එහෙනම් 169යි ධන 144 මේ පැත්තට ආවම ඍණ 144 වෙනවා. සමානයි x වර්ගය. 169න් 44ක් ගියාම 144ක් ගියාම 9න් 4ක් 5යි 5න් 4ක් ගියාම 2යි 25යි 25 සමානයි x වර්ගය. 25 සමානයි x වර්ගය. x වර්ගය නෙමෙයි ඕනේ අපිට මොකක්ද ඕනේ? x ව. x වර්ගය නෙමෙයි ඕනේ x ව. තේරෙනවද? x වර්ගය නෙමෙයි ඕනේ x ව. මම ඉස්සෙල්ලා කිව්වා නෝට් එකේ පිටුවක් පෙරලලා බලන්න පිටිපස්සට. පිටුවක් පෙරලලා බලන්න නැති වර්ගයක් එහා පැත්තට ගියාම වර්ග මූලයක් බවට පත් වෙනවා. එහෙනම් අපිට ඕනේ x මිසක් x වර්ගය නෙමෙයි නේද වර්ගය එහා පැත්තට දානවා. වර්ගය එහා පැත්තට දැම්මම x වෙනවා. මං එදා කියලා දුන්න වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න. 3 වර්ගය කියන්නේ 3 ගුණ කිරීම 3 9යි. 6 වර්ගය කියන්නේ 6 ගුණ කිරීම 6 36යි. 9 වර්ගමූලය කියන්නේ 9 හැදෙන වද එකම සංඛ්‍යාවක් දෙපාරක් ගුණ කරලා කියන එක. 9 වර්ගමූලය කියන්නේ 9 හැදෙන වද එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලා කියන එක. එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලා හැදෙනවද 9? ඔව් මේ තියෙන්නේ. එහෙනම් 3 වරක් 3නේ. එහෙනම් මේකේ උත්තරේ මේ 3 වල් දෙකෙන් එක 3ක්. වර්ගමූල 36 36 හැදෙනවද එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලා? ඔව් හැදෙනවා. එහෙනම් වර්ගමූල 36ේ උත්තරේ මේ 6 දෙකෙන් එකක්. එහෙනම් වර්ගමූල 25ේ උත්තරය බලනවා 25 දෙපාරක් ගුණ වෙලා හැදෙනවද? ඔව් 5 වරක් 5. එහෙනම් උත්තරේ කීයද? 1 5ක්. එහෙනම් උත්තරේ x සමානයි 5 සෙන්ටිමීටර්. ඇයි සෙන්ටිමීටර දැම්මේ? මේ ත්‍රිකෝණය අනිත් දිගවල් දෙක දාලා තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් ඉතුරු දිග සෙන්ටිමීටර. ඕකේ? තේරුණා නේද? chat එකේ දාන්න හැමෝම තේරුණාද කියලා? chat එකේ දාන්න හැමෝම තේරුණාද කියලා? very good. very good. very good.
නියමයි. කවිනුක දැන්ද ජොයින් උනේ? කවිනුක දැන්ද ජොයින් උනේ? කෝ මිහෙල් ඉන්නවද? සුපිරිස හොඳට තේරුණා. thank you. හරි. නියමයි. කලින් ඉඳන් හිටියා. good. මිහෙල් නෑනේ. මිහෙල් නෑනේ. හරි. good, very good. හරි. 14 වෙනි ප්‍රශ්නෙට යන්. 14 වෙනි එකට. හරි මේ දැන් මට හැමෝම මේකට ප්‍රශ්නේ උත්තරේ දෙන්න. දැන් මේ බලන්න මට දැන් හැමෝම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් කලින් කට්ටිය කලින් හිටිය කට්ටිය දැන් මේක දන්නවා. ප්‍රස්ථාර දෙකක් සමාන්තර නම් ඒකේ ලක්ෂණය මොකක්ද? ප්‍රස්ථාර දෙකක් සමාන්තර නම් ඒකේ ලක්ෂණය මොකක්ද? ටග්ගාලා chat එකේ දාන්න. ප්‍රස්ථාර දෙකක් සමාන්තර නම් ඒ ප්‍රස්ථාර දෙකේ ලක්ෂණය මොකද්ද? මම කලින් කියලා දුන්නා. නෝට් එකේ ඇති බලන්න. නෝට් එකේ ඇති බලන්න. බලලා ටග්ගාලා කියන්න බලන්න. ප්‍රස්ථාර දෙකක් සමාන්තර නම් අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. තමයි මොකද්ද වෙන්නේ? අනුක්‍රමණ සමානයි. සනූෂ දැන්ට ලියා ගන්නකෝ ඔක. දැන්ට ඔයා නෝට් එක ලියන්න මම ආපහු මේ වගේ ගානක් කරද්දි ඔයාලට එක කරලා දෙන්නම්. හොඳයි දැන්ට ලියා ගන්න ඔයාලට නැත්තම් රෙකෝඩින් එක බැලුවා නම් මං හිතන්නේ දෙවෙනි රෙකෝඩින් එක වගේ බැලුවා නම් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. හොඳයි සනූෂ. හරි. අනුක්‍රමණ සමානයි. හරි. very good. very good. හරි. මේ බලන්න. මේ බලන්න. අපි දැන් මේක මකනවා. අනිත් පැත්ත එකට ටක් ගාලා ලියා ගන්න. ළමයි රෙකෝඩින් බලද්දි රෙකෝඩින් එක 720ට දාලා බලන්න. පැකේජ් YouTube පැකේජ් එක ගන්න කොහොමද තියෙන්නේ? පැකේජ් එක දාගෙන 720ට දාන්න ඕනේ. එතකොට ඔයාලට හොඳට සුපහැදිලි දසුන් පේන්න ගන්න. අනිත් එක මේ බඩගින්න ඉන්න එපා. අම්මට කියලා හරි කාටට කියලා කවා ගන්න. නැත්තම් හැන්දකින් කන්න. බඩගින්න ඉන්න එපා හොඳේ. අතේ ගාව ගන්න නැතුව කන්න. හොඳේ? හරි. දාහතර y සමානයි 2x ධන 3 රේඛාවට සමාන්තරව මූල ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. ළමයි මං කිව්වා y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. මේ ආකාරයේ ප්‍රස්ථාර ළමයි මූල ලක්ෂය හරහා යනවා. මූල ලක්ෂය හරහා යනවා. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර
y අක්ෂයේ තැනක් හරහා යනවා. අපි y අක්ෂයේ හරහා යනවට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. අපි මේ y අක්ෂය හරහා යන එකට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. මේක ලියා ගන්න අනිවාර්යෙන්ම. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර ළමයි මූල ලක්ෂය හරහා යනවා. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර y අක්ෂයේ තැනක් හරහා යනවා. අපි එතෙන්ට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. c අපි c කියලා කියන්නේ ඒකට. අන්තක්ඛණ්ඩයට c කියලා කියනවා. එහෙනම් මේක මොන જાති එකක්ද? මොන જાති එකක්ද මේක? මේ දෙකෙන් මොන જાතියද? මේ දෙකෙන් y සමානයි mx ධන c જાති එකක්. මේක y සමානයි mx ධන c જાති එකක්. මේක y සමානයි mx ධන c ආකාර එකක්. මගේ channel එක subscribe කළා. හරි thank you. මන් දැන් හැන්දකින් කෑව බත් හරි අවුල නැහැ. මේ බලන්න මේ. දැන් මේක y සමානයි mx ධන c ආකාර එකක්. තේරුණාද? y සමානයි mx ධන c ආකාර එකක්. එහෙනම් දැන් මොකද්ද කියන්නේ? ළමයි හොඳට බලා ගන්න. ප්‍රස්ථාරයක් තව ප්‍රස්ථාරයකට සමාන නම් ප්‍රස්ථාරයක් තව ප්‍රස්ථාරයකට සමාන නම් ළමයි ඒකේ තියෙනවා විශේෂ කාරණාවක්. මොකද්ද? අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. තේරුණාද? ඔබට තේරුණාද? ඕක තමයි වෙන්නේ. අනුක්‍රමණ සමානයි. දැන් මේ බලන්න මේ කියන්නේ මේ දැන් ඔන්න උදාහරණයක් ගත්තොත් y සමානයි 4x ධන 5 කියන එකට සමාන්තර. දැන් මේ බලන්න. අයියෝ මේ බලන්න. y සමානයි 4x ධන 5 මේකේ අනුක්‍රමණය තමයි මේක. m තමයි අනුක්‍රමණය. මෙයා තමයි අන්තක්ඛණ්ඩය. මෙයා තමයි අන්තක්ඛණ්ඩය. මං කලින් මේව කරලා තියෙනවා. අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය. එහෙනම් දැන් මේ ප්‍රස්ථාරයට සමානයි නම් සමාන්තරයි නම් ප්‍රස්ථාරයක් තව ප්‍රස්ථාරයකට සමාන නම් නෙමෙයි සමාන්තර නම්. හොඳේ. සමාන්තර නම්. හොඳේ හරි. සමාන නෙමෙයි ප්‍රස්ථාරයක් තව ප්‍රස්ථාරයකට සමාන්තරයි නම් තමයි අනුක්‍රමණ සමාන වෙන්නේ. තේරුණාද? දැන් මේකේ අනුක්‍රමණය කීයද? දැන් මේකේ අනුක්‍රමණය 4යි. මේකේ දැන් අනුක්‍රමණය කීයද? 4යි. එහෙනම් මේ ප්‍රස්ථාරයට සමාන්තර ප්‍රස්ථාරයක් අපි නිකන් හිතලා ගියමු. y සමානයි 4x ධන 6. ඔන්න එකක්. y සමානයි 4x ධන 8. ඔන්න සමාන එකක්. y සමානයි 4x ධන 10. දැක්කද? සමාන්තරයි. ඇයි කොහොම සමාන්තර වෙන්නේ? සමාන්තර වෙන්නේ කොහොමද? මේ අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. දැක්කද?
අනුක්‍රමණය 4 නෙවෙයි කි. එහෙනම් මේ ප්‍රස්ථාරයට මේ ඔක්කොම මොකද්ද වෙන්නේ? සමාන්තරයි. මේ මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. සමාන්තරයි. එහෙම වෙන්නේ කොහොමද? අනුක්‍රමණ සමාන නිසා. එහෙනම් දැන් අහන්නේ මොකද්ද අපිට මේකේ? y සමානයි 2x ධන 3 රේඛාවට සමාන්තරව මූල ලක්ෂය හරහා යන්නේ. දැන් මේ ප්‍රස්ථාරය යන්නේ y අක්ෂයේ 5 හරහා. මේ ප්‍රස්ථාරය යන්නේ y අක්ෂයේ 6 හරහා. මේ ප්‍රස්ථාරය යන්නේ y අක්ෂයේ 8 හරහා. මේ ප්‍රස්ථාරය යන්නේ y අක්ෂයේ 10 හරහා. එහෙනම් මූල ලක්ෂය හරහා යනවා කියන්නේ බිඳුව හරහා යනවා කියන එක. මේ බලන්න. මූල ලක්ෂය හරහා කියන්නේ බිඳුව හරහා. ඒක මතක තියාගන්න. මූල ලක්ෂය හරහා කියන්නේ බිඳුව හරහා යනවා කියන එක. මූල ලක්ෂය හරහා කියන්නේ බිඳුව හරහා යනවා. එහෙනම් මේ ප්‍රස්ථාරය යන්නේ ධන 6 හරහා නම් මේ ප්‍රස්ථාරය යන්නේ ධන 8 හරහා නම් මේ ප්‍රස්ථාරය යන්නේ ධන 10 හරහා නම් ළමයි මේ ප්‍රස්ථාරය යන්නේ ධන 3 හරහා නම් මෙයාට සමාන්තරව මූල ලක්ෂය හරහා යන එක කොහොමද ලියන්නේ? මෙන්න මෙහෙමයි. අරයට සමාන්තරයි කියන්නේ අනුක්‍රමණ සමානයි. අරයට සමාන්තරයි කියන්නේ අනුක්‍රමණ සමානයි. එහෙනම් y සමානයි අනුක්‍රමණය සමානයි. අනුක්‍රමණය 2යි. එහෙනම් 2 සමානයි. මූල ලක්ෂය හරහා යනවා නම් බිඳුව මූල ලක්ෂය හරහා යනවා නම් බිඳුව. මේකත් හරි නැත්තම් බිඳුවේ අගයක් නැති හින්දා මෙහෙම දැම්මත් හරි. මේ දෙකෙන් කෝක දැම්මත් හරි. මේ දෙකෙන් කෝක දැම්මත් හරි. මේ දෙකෙන් කෝක දැම්මත් හරි. තේරෙනවනේ? ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න. සර් වහින නිසා කට් වෙනවා. පුළුවන් තරම් ඉන්න බලන්න. පුළුවන් තරම් ඉන්න බලන්න. කොහමද ගැම්මක් අල්ලන් ඉන්න බලන්න. good. මේමයි. මේ හැම දෙයක්ම ලියා ගන්න ළමයි. මේ හැම දෙයක්ම වටින දේවල්. හොඳේ අනිවාර්යෙන්ම ලියා ගන්න. මේ හැම දෙයක්ම වටින දේවල්. හොඳේ? හරි. හරි. ළමයි මම 15 වගේ ප්‍රශ්නයක් 15 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් කලින් කරා නේද? 15 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් කලින් කරා නේද? හා. තව ගණන් හතරක් හදලා සින්දුව කියමු. ටක් ගාලා කියන්නේ මම 15 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් කලින් කරා නේද? අර ධාරිතාව පරිමාව වගේ එකක්. ඒක හෝම්වර්ක් දාගන්න. ඒක හෝම්වර්ක් දාගන්න. ඒක හෝම්වර්ක් දාගන්න. ඒක හෝම්වර්ක් දාගන්න. 16 බලමු. ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතය 325 වූ දිනක 10000කට ලබාගත හැකි ඇමරිකන් ඩොලර් ගන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වශයෙන් ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයයි. හරි. 16 17ට අග්ගල කරමු. 16 17ට අග්ගල කරමු.
16 17 ටක් ගාලා කරමු. මේක ලියාගත්තද ළමයි? මේක ලියාගත්තද? ළමයි මම මේ පුළුවන් තරම් පැහැදිලිව ඔයගොල්ලන්ට උගන්වන්නේ අනිවාර්යෙන් තුන්වෙනි වාර විභාගෙදී ඔයගොල්ලෝ ගොඩ යන්න ඕනේ. ඒක නිසා හොඳේ මම දැන් මාන වෙන සර් කෙනෙක් නම් මෙහෙම කරන්නේ නැහැ. ඇත්තටම කරන්නේ නැහැ. මොකද එකපාරක් කියලා දුන්නා කියන්නේ එයා ආපහු පාරක ඒ ප්‍රශ්නේ කරනවා මිසක් මෙහෙම ආපහු මුල ඉඳන් තියෙද උගන්වන්නේ නැහැ. මම පුළුවන් හැම වෙලාවකම පුළුවන් සරල දේ හිටන් උගන්වනවා. හොඳේ? ඒක නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. පන්ති එන්නේ නැති කට්ටියට කියන්නේ පන්ති එන්න කියලා. අපරාධනේ. අද ගොඩක් ළමයි අඩුයි. හරි. ලියලා ඉවරයි. හරි. ලියලා ඉවර නැති කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න දැන් මම මකන්න යන්නේ. ලියලා ඉවර නැති කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. සර් කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. thank you. සර් නම් සුපිරි. thank you. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මං අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිටියේ ටිකක් නිදහසේ. කොහෙද? තාම ඉවර නෑ නෙමෙයි. ඉවර කරලා කතා කරමු. හරි. හරි. 16 ඇමරිකන් ඩොලර්ස් ප්‍රශ්නයක්. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 325යිලු. ඇමරිකන් ඩොලර්ස්. ඇමරිකන් ඩොලර්ස් කියන්නේ ඇමරිකන් ඩොලර්ස් වලට. ඇමරිකන් ඩොලර්. ඇඩෝ අර ඇඩෝ කියලා කියනවා මේවට. ඇඩෝ. අඩෝ නෙමෙයි ඇඩෝ. ඇඩෝ. ඇමරිකන් ඩොලර් එකක් මේ ඇමරිකන් ඩොලර් එකක් ලංකාවේ මුදලින් කීයක්ලුද? රුපියල් 325ක්ලු. රුපියල් 325ක්ලු. එහෙනම් අපෙන් අහනවා රුපියල් 10000ක් කියන්නේ රුපියල් 10000ක් කියන්නේ ඇමරිකන් ඩොලර් කීයක්ද කියලා. ඇමරිකන් ඩොලර් කීයක්ද කියලා අහන්න. ලේසියිනේ ළමයි. දැන් ඒ කියන්නේ මොකද්ද? ඇමරිකන් ඩොලර් එකක් 325යි. අපෙන් අහන්නේ මොකද්ද? රුපියල් 10000ක් ඇතුලේ ඇමරිකන් ඩොලර් කීයක් තියෙනවද කියලා. දැන් ඒක හරි ලේසි. මේ බලන්න. ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ සමානයි. ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ රුපියල් 325යිනේ. ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ රුපියල් 325යි. අපි බලනවා මේ 10000 ඇතුලේ මේ රුපියල් 10000 ඇතුලේ 325 කෑලි කීයක් තියෙනවද කියලා බලන්න. හරිනේ. එතකොට අපිට 325 කෑලි කීයක් තියෙනවද කියලා බැලුවොත් අපිට එනවා මොකද්ද? අපිට එනවා ඩොලර්ස් කීයක් තියෙනවද කියලා. ඇයි ඩොලර් එකක් කියන්නේ 325න්නේ. එහෙනම් මේ 10000 ඇතුලේ ඩොලර් 300 මේ 10000 ඇතුලේ 325 කෑලි කීයක් තියෙනවද කියලා ආවොත් අපිට බලා ගන්න පුළුවන් මොකද්ද? ඩොලර් කීයක් තියෙනවද කියලා. එහෙනම් බෙදමු. 10000 බෙදමු 325න්. 325න් බෙදමු. 325 කියන්නේ හරි කමන්නේ නැහැ බෙදමුකෝ.
1000ක් ඇතුලේ තියෙනවා 325 325යි 975යි. 1000ක් ඇතුලේ තියෙනවා 3ක්. 1000ක් ඇතුලේ තියෙනවා 3ක්. 975යි 325 ඒවා 3ක්. 975යි. එහෙනම් 1000ක් ඇතුලේ 3ක් තියෙනවා. 1000ක් ඇතුලේ 3ක් තියෙනවා. 325 ඒවා එතකොට 975යි ඉතුරු 25යි. 1000න් 975ක් ගියාම 25යිනේ බං ඉතුරු හරි. ඔව් 25යි ඉතුරු. මේ බිඳුව ගන්නවා මෙතනට 250යි 250 ඇතුලේ 325 ඒවා තියෙනවද නෑ 250 ඇතුලේ 325 ඒවා නෑ බිඳුවයි 250යි ඔන්න බලන්න දැන් කරන එක ඔන්න බලන්න කරන එක දශම තිත දාලා ගේනවා පුතා මෙතනට බිඳුවක් ගේනවා මෙතනට බිඳුවක් දශම තිත දාලා මෙතනට බිඳුවක් ගේනවා. එතකොට 2500යි. 2500ට 325 ඒවා කීයද? හොයන්න වෙනවනේ. හොයන්න වෙනවා. හොයන්න වෙනවා. නිකන් බලමු 18 3යි නම් 2000ට 6යිනේ. 500කට 1යිනේ. දැක්කද හොයන විදිය බා. දැක්කද හොයන විදිය. දැන් මට මේක ටක් ගාලා සුළු කරන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට මේක පියවර බලන්නේ. 1000ට 3යි නම් 2000ට 6යිනේ. 500කට 325 එකයි. එතකොට 7යි එතනනේ. 7යි. 3යි 3යි 6යි අර එකයි 7යි. එහෙනම් 325 ඒවා 7යි. එහෙනම් දැන් 325 ඒවා 7ක් කීයද කියලා බලමු. 3 වරක් 7 21යි 2100යි 25 ඒවා 7ක් කියන්නේ 4ක් 100යි 3ක් 175යි 2100යි 175යි 2275යි 2275යි 10න් 5ක් ගියාම 5යි 9න් 7ක් ගියාම 2යි 4න් 2ක් ගියාම 2යි බිඳුවයි 225යි එච්චරයි කොහොම තියන්නේ දැන් වැඩක් නැහැ අන්තිම මොකක්ද ආවේ 30.7යි කියලා ආවේ 10000 ඇතුලේ ඩොලර් 30ක් තියෙනවලු ඩොලර් 30.7ක් තියෙනවලු ඩොලර් 30.7ක් තියෙනවලු අපිට එහෙම නෙමෙයි අහන්නේ මේකේ මොකද්ද ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ළමයි හොඳට මතක තියාගන්න දශම ස්ථාන එකයිනේ තියෙන්නේ දශම ස්ථාන එකක් තියෙද්දි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී මේ දශම තිතග මෙන්න මේ දශම ස්ථානය 5 හෝ 5ට වැඩි නම් එකක් එකතු කරනවා අනිත් පැත්තට මේ වට යද්දී 5 හෝ 5ට වැඩි නම් එකක් එකතු කරනවා මේ පැත්තට 5 හෝ 5ට වැඩි නම් එකක් එකතු කරනවා මේ පැත්තට එහෙනම් මේ බලන්න හරිනේ 5 හෝ 5ට වැඩි 7 තියෙන්නේ එහෙනම් මේ පැත්තට එකක් එකතු කරනවා 31යි එහෙනම් මේ 10000 ඇතුලේ ඩොලර්ස් කීයක් තියෙනවද 31ක් 31ක් තියෙනවා ඔන්නම තමයි වැටීමේ එක හොයන්නේ වැටීමේ එක හොයන්නේ හරි විනාඩියක් දෙන්නම් ටක් ගාලා ලියා ගන්න විනාඩියක් දෙන්නම් ටක් ගාලා ලියා ගන්න හැමදාම යාළුවේ මම මගේ පාළු පැලට කවුරුත් නෑ හැමදාම මම බෙදලා ආයේ දශම වෙන බෙදලා ආයේ දශම වෙන්න බෙදුවේ කොහොමද ඒ කියන්නේ අර දශම තිත දැන් අපිට අර 30 ගත්තම් බෙදුන්නේ නැහනේ නේ අර අතන 30 ගත්තම 250ක් ඉතුරුනානේ
නේ ඒ හින්දා අපි දශම තිතරම් බිඳුවක් දාලා 2500 හැදුවා. එතකොට තමයි 325 ඒවා 7ක් ආවේ. තේරුණාද? තේරුණාද? සිතුම් සෙතුම් තේරුණාද? එළගේ. හරිද ලියලා ඉවරද? ලියලා ඉවරද? good හරි. 17 වෙනි ප්‍රශ්නෙට යන්න. 17 වෙනි ප්‍රශ්නෙට යන්න. අපසේ රෝම හරිද? හරි අපි 17 වෙනි ප්‍රශ්නෙට යන්න. අපි 17 වෙනි ප්‍රශ්නෙට යන්න. විකසිත හරිද? හරි අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට යන්. 17 වෙනි ප්‍රශ්නෙට යන්. සින්දුවක් කියනවා. සෝ කරලා කතා කරමු. අයි අර එහා පැත්තේ තව රචනා ප්‍රශ්න තියෙනවා ඒකත් කරමු. හැබැයි ඒක ඔයගලන්ට තනියම කරන්න පුළුවන් වගේ නේ. ඔව් මේක තනියම කරන්න පුළුවන් එහා පැත්තක. 17 නෙමෙයි. එහා පැත්තක තනියම කරන්න පුළුවන්. තනියම කරන්නත් අවස්ථාවක් දෙන්න ඕන. ඒකට තමයි හොයලා කරන්නේ. ඒත් කමන්න එක කරලම දාන්න. හරි. හරි. 17. 17. මෙන්න මේව රූපයක් තියෙනවා. මේව රූපයක් තියෙනවා. මෙයා A මෙයා B මෙයා අංශක 40යි අපිට මොකද්ද කියන්නේ A නම් ස්ථානයේ සිට බලන විට B නම් ස්ථානයේ පෙන්වුවේ අංශක 40ක දිගංශයක ළමයි දිගංශය මාර වටින දෙයක් O level වලක් තියෙනවා ඔයගොල්ලන්ට දිගංශය ළමයි දිගංශය කියන්නේ යම් කිසි ලක්ෂ්‍ය හොඳට අහගන්න හොඳටම අහගන්න නැත්තම් ඉවරයි යම් කිසි ලක්ෂයක සිට දිගංශය කියන්නේ යම් කිසි ලක්ෂයක උතුරු දිශාවේ සිට දැන් උතුර මේක නෙමෙයි ඔන්න දැන් දිශා හතර උගන්න මුලින්ම දිශා හතර මුලින්ම උගන්නමු මේ දිශා හතර උපුල් ඊළඟ අම්මට සිරි කොහොමද සර්ගේ දිශා හතර උපුල් ඊළඟ නැවෙන් ගිහින් මරු ආතල්ල හරි උතුර නැගෙනහිර දකුණ බටහිර කොහොමද සර්ගේ දිශා හතර උපුල් ඊළඟ නැවෙන් ගිහින් උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිරිද බලාවරේ හරි හරි ඔන්න උඩ උතුර උඩ තියෙන්නේ උතුර ඔන්න උඩ තියෙන්නේ උතුර මේ බලන්න මේ දිගංශය කියන්නේ මෙන්න මෙහෙම එකක් මේ දිගංශය කියන්නේ මෙන්න මෙහෙම එකක් උතුරේ සිට දක්ෂිනාවර්තව මනින කෝණය තමයි දිගංශය කියලා කියන්නේ උතුරේ සිට දක්ෂිනාවර්තව මනින කෝණය තමයි දිගංශය කියලා කියන්නේ මොකද්ද උතුරේ සිට දක්ෂිනාවර්තව මනින කෝණය උතුරේ සිට
සිට දක්ෂිනාවර්තව මනින කෝණය තමයි දිගංශය කියලා කියන්නේ. උතුරේ සිට දක්ෂිනාවර්තව මනින කෝණය. ඔන්න එක්සාම්පල් එකක් ගමු. එක්සාම්පල් එකක් ගමු. ඔන්න A ලක්ෂය මෙන්න B ලක්ෂය. එහෙනම් A ලක්ෂයේ සිට B ලක්ෂයට දිගංශය බලමු. උතුරේ සිට දක්ෂිනාවර්ත කෝණය. එහෙනම් A ලක්ෂයේ සිට B ට A සිට B ට දිගංශය කීයද? අංශක 40යි. ළමයි මේ බලන්න වැදගත් දෙයක්. අපි සාමාන්‍ය කෝණයක් ලියද්දි මෙහෙම ඉලක්කම් දෙකකින් ලියන්නේ. සාමාන්‍ය මෙහෙම ලියන්නේ. ඉලක්කම් දෙකේ කෝණයක් ලියද්දි මෙහෙම ලියන්නේ. 25 40 30. හැබැයි දිගංශයේදී හොඳට මතක තියාගන්න ඉලක්කම් දෙකේ කෝණයක් ලියද්දි බිඳුවක් දාන්න ඕනේ. ඉලක්කම් 3ක් විදිහට ලියන්න ඕනේ. ඉලක්කම් 3ක් විදිහට ලියන්න ඕනේ. ඔන්න ඔකයි දිගංශයේ කතාව. හොඳේ? වැදගත් මේවා නෝට් වැදගත් මේවා. තේරුණාද? එතකොට මේ එක්සාම්පල් එක මෙහෙම තිබ්බම A සිට B දිගංශය 40යි. තව එක්සාම්පල් එකක් ගමු. ඔන්න C ගේ උතුරේ දිශාව සිට ඔන්න මෙතන D තියෙනවා. D රේඛාව යා කරනවා. අපි බලනවා C සිට D ට දිගංශය කීයද කියලා. එහෙනම් දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිනාවර්තව මයින කෝණය. එහෙනම් කීයද අපි හිතමු මේක 120යි කියලා. එහෙනම් කීයද? C සිට D ට දිගංශය කීයද? C සිට D ට දිගංශය කීයද? දිගංශය 120යි. ඉලක්කම් 3ක් තියෙන ඒවට බිඳුවක් දාන්න ඕනේ නැහැ. කොහොමත් ඉලක්කම් 3ක් තියෙනවනේ. ඉලක්කම් 2ක් නැති ඒවට තමයි ඉලක්කම් 3ක් නැති ඒවට තමයි ඉලක්කම් 3 හැදෙන්න බිඳුව දාන්නේ. තේරුණාද? ඉලක්කම් 3ක් නැති ඒවට තමයි ඉලක්කම් 3 හැදෙන්න බිඳුව දාන්නේ. 120 බිඳුව දාන්න උවමනාවක් නැහැ නේ. ඉලක්කම් 3ම තියෙනවනේ නේද? ඒක මතක තියාගන්න. සර් ඒක අද දැනගත්තේ. good. හරි. තේරුණාද? ඔන්න මතක තියාගන්න. දැන් එන්න ගානට. 140ක දිගංශයකින් නම් B ස්ථානයේ සිට බලන විට A ස්ථානයේ පෙනෙන දිගංශය ලියා දක්වන්න. ළමයි මේ බලන්න. හරිනේ. මෙන්න ඒක මෙන්න ඒකේ උතුර. එහෙනම් මේකේ දිගංශය 40යිනේ. හරි. එහෙනම් මේ A සිට B ගේ දිගංශය කීයද? 40යි. මෙහෙම දාන්නේ නැහැ. එහෙම නෙමෙයිනේ දාන්නේ. මෙහෙම දාන්නේ. දැන් අහන්නේ මොකද්ද? B ස්ථානයේ සිට A හි දිගංශය මෙන්න B හි උතුර. ළමයි එහෙනම් B සිට මේ බලන්න මෙතන C සිට D ට කරේ කොහොමද? උතුරේ සිට දක්ෂිනාවර්ත කෝණය මැන්නා. එහෙනම් මෙතන දිගංශය හොයන්නේ කොහොමද චූටි? මෙන්න මෙහෙමයි. උතුරේ සිට ඔන්න දක්ෂිනාවර්ත කෝණය මෙතනදි තමයි හම්බෙන්නේ. මේක තමයි B සිට ඒව හමුවන දිගංශය. මෙන්න මේක. B සිට ඒව හමුවන දිගංශය මෙන්න මේක. මේ කෝණය තමයි හොයන්න ඕනේ. මේ කෝණය කීයද කියලා තමයි හොයන්න ඕනේ. දැන් කෝණ දැනුම පාවිච්චි කරලා මේක හොයන්න පුළුවන්. තේරුණාද? කෝණ දැනුම පාවිච්චි කරලා මේක හොයන්න පුළුවන්.
කෝණ දැනුම පාවිච්චි කරලා මේක හොයන්න පුළුවන්. දැන් මේ බලන්න. ළමයි මට කියන්න මේ උතුරු දිශාවයි මේ උතුරු දිශාවයි සමාන්තරයිද නැද්ද? මේ උතුරු දිශාවයි සමාන්තරද නැද්ද? chat එකේ දාන්න. ඒ උතුරු දිශාවයි අර උතුරු දිශාවයි සමාන්තරද නැද්ද? සමාන්තරද නැද්ද? සමාන්තරයි නම් සමාන්තරයි, සමාන්තර නැත්නම් සමාන්තර නෑ. එහෙමයි දාන්න. සමාන්තරයි නම් සමාන්තරයි, සමාන්තර නැත්නම් සමාන්තර නෑ. සමාන්තරයි. මේ සමාන්තරයි. හරි. සමාන්තරයි. very good. very good. හරි. හරි. very good. සමාන්තරයි. ළමයි අපි ඉගෙන ගත්ත මෙන්න මෙහෙම දෙයක්. මේ අපි ඉගෙන ගත්ත මෙන්න මෙහෙම දෙයක්. සමාන්තර රේඛා දෙකක් ඡේදනය වී හැදෙන මිත්‍ර කෝණ C අකුරේ හැඩේ කෝණවල එකතුව අංශක 180යි කියලා ඉගෙන ගත්තා. එහෙනම් A කෝණේ B කෝණේ එකතුව අංශක 180යි කියලා අපි ඉගෙන ගත්තා. පොත බලන්න ඔයාට බලන්න පුළුවන් මිත්‍ර කෝණ වල එකතුව කීයද? අංශක 180යි. අංශක 180යි. එහෙනම් මිත්‍ර කෝණ දෙකක් හැදෙන්නේ සමාන්තර රේඛා දෙකක් මත C අකුරේ හැඩේ කෝණ. මේ C අකුරේ හැඩේ කෝණ වලට තමයි අපි මිත්‍ර කෝණ කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කෝණයයි මේ කෝණය එකතු කරාම කීයද? අංශක 180යි. එහෙනම් ඔයාට පේනවා මේ දෙන්නත් සමාන්තරයි. මේ දිශාවන් දෙකක්නේ, එකම දිශාවනේ. සමාන්තරයි. දිශාවන් දෙකක්නේ, එකම දිශාවනේ. සමාන්තරයි. එහෙනම් මෙයා 40යි නම් මෙයා කීයද? මේ බලන්න. මෙන්න සමාන්තරයි මෙයා 40. මෙයත් සමාන්තරයි. නම් මිත්‍ර කෝණ වලට අනුව මොකද්ද කතන්දරේ? 40 ධන x සමානයි අංශක 180යි. එහෙනම් x සමානයි කීයද? 140යි. එහෙනම් x සමානයි 140යි. එහෙනම් මෙතන කෝණය කීයද? අංශක 140යි. එහෙනම් මෙතන කෝණය අංශක 140යි. එතන කෝණය අංශක 140යි. ළමයි ඒක වැඩක් නැහැ. 100 sorry මේ පොඩ්ඩක් අසනීපින්ද මේ වෙනවා ගණන් ගන්න එපා. මේ 140 වැඩක් නැහැ. අපිට ඕනේ මොකද්ද? මේ තීටාව. මේ 140 වැඩක් නැහැ. අපිට ඕනේ මේ තීටාව. කොහොමද තීටා හොයන්නේ? ළමයි ප්‍රමේයක් තියෙනවා. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. A ධන B ධන C ධන D සමානයි අංශක 360යි. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. එහෙනම් මේකයි කතන්දරේ. 140යි මේ තීටායි එකතු කරාම එන්න ඕනේ මේ ලක්ෂය වටා මේ කෝණවල එකතුව. එහෙනම් ඒක 360යි. එහෙනම් තීටා සමානයි 360 ඍණ 140.
කීයද? එහෙනම් තීටා සමානයි. එහෙනම් තීටා සමානයි 60න් 40ක් ගියාම 20යි 320යි 220යි. එහෙනම් B සිට A හි දිගංශය කීයද? මේ B සිට A හි දිගංශය මේ තියෙන්නේ B සිට A හි දිගංශය. මේ තියෙන්නේ B සිට A හි දිගංශය කීයද? අංශක 220. මං ආපහු කියලා දෙන්නම් බලා ගන්න. ආපහු කියලා දෙන්නම්. ආපහු කියලා දෙන්නම් බලා ගන්න. දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිනාවර්තව මනිනු ලබන කෝණයට. දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිනාවර්තව මනිනු ලබන කෝණයට. එක්සාම්පල් එකක්. A සිට B හි දිගංශය මයිමු. A හි උතුරු දිශාව මෙන්න B ලක්ෂය මෙන්න මේ දෙක යා කරා. එහෙනම් දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිනාවර්තව කෝණය මෙන්න දිගංශය. මෙහෙම උතුරේ සිට ගිහිල්ලා B හමු වෙන තැන තමයි A කෝණය තමයි දිගංශය කියන්නේ. මේ දැක්කද මේ? ඔන්න අංශක 40යි. ඔන්න A සිට B හි දිගංශය අංශක 40යි. තව එක්සාම්පල් එකක් ගමු. C සිට D හි දිගංශය හොයමු. C ගේ උතුරු දිශාව සිට D හමු වෙන තැන දක්වා අපි බලමු දිගංශය කීයද කියලා. මෙන්න හොයනවා මෙන්න. දැක්කද? එහෙනම් කීයද? C ගේ උතුරේ දිශාව සිට D හමු වෙන තැන දක්වා කෝණය කීයද? අංශක 120යි. අංශක 120යි මේ. අංශක 120යි. එහෙනම් C සිට D හි දිගංශය අංශක 120යි. තේරුණාද? ඕකේ. එල. එහෙනම් මේ බලන්න. දැන් අපි දන්නවා මේක 40යි කියලා. A සිට B හි දිගංශය ගානේ කිව්වා 40යි කියලා. අපෙන් අහන්නේ B සිට A ගේ දිගංශය. B සිට A ගේ දිගංශය. B සිට A හි දිගංශය බලද්දී B ගේ උතුරේ දිශාව සිට දක්ෂිනාවර්තව A හමු වෙන තැන වෙනකන් කෝණය බලන්න ඕනේ. මෙන්න කතන්දරේ මේ B ගේ උතුරේ දිශාව සිට දක්ෂිනාවර්තව කෝණය මනින්න ඕනේ A හමු වෙන තැන වෙනකන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ දැන් මගේ අත මෙහෙට නවන්න බෑ මට. එහෙනම් මෙහෙම බලන්න මේ ඔන්න දැක්කද? එතනින් යන මට නවන්න බෑ. අන්න මෙතනදී හමු වෙන්නේ. මෙතන ඉඳලා මෙතනට තමයි හමු වෙන්නේ මේ. අන්න ඒ කෝණය තමයි. කනෙක්ෂන් නවුල්ද? හරිනේ. අන්න ඒ කෝණය තමයි මොකක් වෙන්නේ? දිගංශයේ බවට පත් වෙන්නේ. තේරුණාද? ඔන්න ඒ කෝණය තමයි දිගංශයේ බවට පත් වෙන්නේ. එහෙනම් ඒක තීටා ලෙස ඔය ඒක දන්නේ නැහැනේ. ඒක දන්නේ නැහැ. තීටා ලෙස ගමු. දැන් තියෙන්නේ තීටා හොයන්න. තීටා හොයන්න විදිහක් නැහැ. අපි දන්නේ නැහැ. අපිට දීලා තින්නේ මෙන්න මෙතන දත්තේ. මෙතන 40යි කියලා දීලා තියෙනවා. මෙතන 40යි කියලා දීලා දිනවා. අපි ඉගෙන ගත්තා එකම දිශාවන් දෙකක් සමාන්තරයි කියලා ඉගෙන ගත්තා. එකම දිශාවන් දෙකක් සමාන්තරයි කියලා ඉගෙන ගත්තා. තැන් දෙකක තියෙන එකම දිශාවක් සමාන්තරයි කියලා ඉගෙන ගත්තා. එහෙනම් මෙතන උතුරයි දෙක සමාන්තරයි. මෙතන උතුරයි සමාන්තර වුණාම චූටි බබා මෙයා හැසිරෙන්නේ සමාන්තර රේඛා දෙකක් විදිහට. එහෙනම් අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් වල හැදෙන කෝණ ගැන. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ ගැන අපි දන්නවා. එහෙනම් ඒ කෝණ ගැන දැනුම සලකා බලද්දී අපිට පේනවා මේ මිත්‍ර කෝණ කියලා જાතියක් තියෙනවා. එහෙනම් මේ මිත්‍ර කෝණ කියන්නේ C අකුර හැඩේ කෝණ. මේ කෝණ දෙක එකතු කරද්දී මෙයා කීයද දෙන්නේ? අංශක 180ක් එන්නේ කියලා අපිට තේරෙනවා.
අපි ඉගෙන ගත්තා කලින් ඉගෙන ගත්තා මේක. මිත්‍ර කෝණවල අපි කලින් ඉගෙන ගත්තා. දන්නේ නැත්නම් දැන් ඉගෙන ගන්න. සමාන්තර රේඛා දෙකක් ඡේදනය වෙලා හැදෙන මේ C අකුර හැඩේ කෝණවල එකතුව අංශක 180යි. ඒ කියන්නේ මේ A කෝණේ B කෝණේ එකතුව අංශක 180. අපි මේකට කියනවා මිත්‍ර කෝණ කියලා. ඔක තමයි කතන්දරේ. ඔක තමයි කතන්දරේ. තේරුණාද? එහෙනම් අපි දැන් හොයාගත්තා මෙයා 40යි නම් මිත්‍ර කෝණයක් වශයෙන් මෙයා කීයද කියලා. 40යි x සමානයි 180යි. එහෙනම් x සමානයි 40 එහා පැත්තට ගියාම ධන 40 එහා පැත්තට ගියාම ඍණ 40 වෙනවා. 180 න් ඍණ 40 ගියාම 140යි කියලා හොයාගත්තා. එහෙනම් x සමානයි කීයද? 140යි. ඊට පස්සේ අපි අලුත් ක්‍රමයක් ඉගෙන ගත්තා ලක්ෂයක් වටා කෝණවල එකතුව. මේවා ප්‍රමේය මේවා ප්‍රමේය මේවා ප්‍රමේය ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි මේක 180යි. එහෙනම් මෙතන කෝණය 140යි නම් මෙන්න මේ ඔක්කොගෙම මේ B ලක්ෂය වටා ඔක්කොගෙම කෝණවල එකතු වෙන්න ඕනේ 360ක්. එහෙනම් මේ බලන්න 140 ධන තීටා කියන්නේ මෙතන ඉඳලා මෙතනටම කෝණය. මෙතන ඉඳලා මෙතනටම කෝණය 140යි. sorry බලාගන්න. මෙතන ඉඳලා මෙතනටම කෝණය තීටා. 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 මෙතන ඉඳලා මෙතනට 140යි. මෙතන ඉඳලා මෙතනට 140යි සම්පූර්ණ රවුමක්. එහෙනම් මේ B ලක්ෂය වටා කෝණවල එකතුව 140 ධන තීටා සමානයි 360යි. එතකොට 140 අර පැත්තට දාලා තීටා වලට උත්තරයක් ගත්තම අපිට එනවා තීටා සමානයි 220යි කියලා. එහෙනම් මේ තීටා 220යි කියන්නේ B සිට A හමුවන තැන දක්වා කෝණය නොහොත් B සිට දක්ෂිනාවර්තව මනින දිගංශය එනම් කේ දිගංශය අංශක 220යි. දැන් නම් දිගංශය තේරෙන්නේ නැති කියන්නකෝ බලන්න. හොඳ මම බලන්නේ අයියේ යාළුවා අනිත් එක යාළුවානේ කියන කෙරෙදරන කරන්න ඕනවා. තේරුණා. හොඳටම තේරුණා. අපි ආපහු දිගංශයේ පාඩමක් අවම කරලා දාමු. තේරුණාද? ආපහු දිගංශයේ ගානක් අවම කරලා දාමු. ඒතකොට ඔක්කො තව තේරෙනවා. හොඳේ? ආපහු දිගංශයේ ගානක් අවම කරලා දාමු. තේරුණා. ළමෙක් මයික් ඔන් කරගෙන වෙන්න බෑනේ. මම ඕෆ් කරලානේ තියෙන්නේ. ඒ වෙන්න බෑනේ ළමයි. මම මයික් ඔක්කොගෙම ඕෆ් කරලා තියෙන්නේ. ඒ ළමෙක් මයික් ඔන් කරගත්තද? වෙන්න විදියක් නැහැ. මයික් ඔන් කරගන්න විදියක් නැහැ. හරි. හරි. ළමයි හරි වැඩි. හරි. මේ එහා පැත්තේ තියෙන ගාන හෝම්වර්ක් කරන් එන්න. එහෙනම් හෝම්වර්ක් ගණන් දෙකක් තියෙනවා. එකක් මේ දෙවෙනි කොටස අනිත් එක 15 වෙනි ගාන. ඔය දෙක හෝම්වර්ක් කරන් එන්න ඕනේ. සින්දුව. දැන් සින්දුවක් ඕනේද?
සින්දුවක් ඕනේද? සින්දුවක් ඕනේද? ඔව් ඕනේ. ඔව් ඕනේ. ඕනේ කියන කට්ටිය අත උස්සන්න. අත උස්සන්න නෙමෙයි chat එකේ දාන්න. ඕනේ කියන කට්ටිය chat එකේ දාන්න. ඕනේ කියන කට්ටිය chat එකේ දාන්න. ඕනේ කියන කට්ටිය chat එකේ දාන්න. ඕනේ. හරි හරි. අපි කියමු එක. අපි කියමු සින්දුවක්. අ, අපි කියමු සින්දුවක්. මොකද්ද කියන්නේ? අපි අපි ඕගොල්ලෝ දන්නවද සනුකගේ පෙරවදනක් වේ? සනුකගේ පෙරවදනක් වේ දන්නවද? දන්න. ආයෙනම් කියමු. නෑ. ආ. ඔව්. දන්න කට්ටිය ඉන්නවා දන්නේ නැති කට්ටිය ඉන්නවා. හරි. සනුකගේ පෙරවදනක් එක දන්න කට්ටිය ඉන්නවා දන්නේ නැති කට්ටිය ඉන්නවා. හරි. මගේ කතාවට පතුන ලියන කට නීද. අර අපි වෙන එකක් කියමුකෝ එහෙනම්. අපි කියමු වෙන සින්දුවක්. මොකක්ද අපි කියන සින්දුව? අම්, අපි මෙහෙම එකක් කියමු. අපි මෙහෙම එකක් කියමු. අ, අපි ලස්සන සින්දුවක් කියමු. ඕගොල්ලන්ගේ අම්මලගේ කාලේ සින්දුවක් කියමු. අම්මලගේ කාලේ සින්දුව මිල්ටන් මල්ලවආරච්චි එකක් කියමු. මිල්ටන් මල්ලවආරච්චි එකක් කියමු. හරි මේ රෙකෝඩින් බලන කට්ටිය දැන් මෙතනින් එහාට උගන්නන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් රෙකෝඩින් එක බලන්න එක නවත්තන්න. නැත්නම් ඔයාලට කැමති නම් පුළුවන් රෙකෝඩින් බලන කට්ටියට මෙතන ඉඳන් මේ කෑල්ලත් අහලා පොඩ්ඩක් මනස රිලැක්ස් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් වීඩියෝ එක බල් එක නවත්තලා රෙකෝඩින් එක මේව කරන්න. හොඳේ? හරි. මේ ළමයි ස්පර්ශ සින්දුවක් කියන්න ඕනනේ. ඒ තමයි ඒගොල්ලන්ට සින්දුවක් කියනවා. හරි. හරි. වීදී කොනේ මාවත අත්දර හඬනා කිරිදරුවෝ කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගෙන් අසනු එපා වීදී කොනේ මාවත අත්දර හඬනා කිරිදරුවෝ කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගෙන් අසනු එපා පියෙක් හිදී පුත නුඹටත් කොතෑනක හෝ පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අවෝ සිනාසයන් මට කිරිදත් පෙන්නා මාහඬවන විට සුරතල් පොතේ කියා වීදී කොනේ මාවත අත්දර හඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේ දැයි මවගෙන් අසනු එපා මවගෙන් අසනු එපා. Thank you very much, boys and girls. බොහොම ස්තුතියි. හරිම ආදරෙයි. Thank you. හරි. Thank you very much. ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි මේ සින්දු කියන්නේ. ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේ සින්දු කියන්නේ. හොඳේ. ඕගොල්ලෝ ඉල්ලන ඉඳ තමයි කියන්නේ. හොඳේ. ඕගොල්ලෝ කැමතියි නේද ඒට? හරි. good night එහෙනම් හැමෝටම අන්න නියමයි ඈ. thank you. හරි එහෙනම් හැමෝටම good night. පරිස්සමෙන් සතුටින් නිදාගන්න. අපි ආපහු ඊළඟ සිකුරාදා හම්බෙමු. ඊළඟ සිකුරාදා හම්බෙමු. ජයෙන් ජය වේවා. හැමෝටම good night. දිල්හෙන් good night. මල්ෂි good night. සනිදු good night. නිසල් good night. ශශ්මික good night. ඉක්මනට හොඳ වෙන්න thank you very much. පහන් good night. සනූෂ good night. සචිනි කෞශල්‍ය good night. සත්සරණි good night. ඉක්මනට සනීප වෙන්න thank you සනි සනූෂ පවනි ඔන්න මං අද වගේ නම කිව්වා හරියටම good night. සින්දුවත් ලස්සනයි සරුත් ලස්සනයි thank you මන්නම් ලස්සනද මම දන්නේ ඔයගොල්ලෝ කියනවනම් තමයි thank you සනෝෂ හරි එහෙනම් හැමෝටම ජය වේවා පරිස්සමෙන් උත්සරණයි ජයෙන් ජයෙන් වෙන්න ඕනේ අපි ඊළඟ සිකුරාදා හම්බෙමු ජය වේවා